හලෝ වෙල්කම් බොයිස්. ඉතින් කොහොමද ඔන්න ඉතින් පටන් ගද්දිම කියනවා සප්පාරක් දීලා පටන් ගන්න. ලයික් බටන් එක ඔබන්න. ඉතින් අදගෙන FIFA එකේ වීඩියෝ එකක් තමයි. හරියට ඉතින් අපි ගැම්මට මෙහෙනම් අද ටීම් දෙක මැච් එකක් ගහමු. හරියට පොඩ්ඩක් කනස් කරලා හරි ටීම් දෙක මැච් එකට යන්න අපි. ඕකේ අපි දැන් ටීම් දෙක මැච් එකට යමු. හරි ලෝඩ් වුණා ගියා. ඉතින් මචං අපි ටීම් දෙක මැච් දෙකක් ගහනවා. දෙක ගහලා වීඩියෝ එක නතර කරනවා. හරි. ඉතින් දෙකයි ගහන්නේ මම. මේට වඩා අධික වීඩියෝ වල කියන්නේ මම බෙටර් රොයල් වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. ඉස්සරහට කියන්නේ මම බෙටර් රොයල් වීඩියෝ ගේන්න. ඉස්සරහට පුළුවන් වුණොත් බෙටර් රොයල් වීඩියෝ එක මම ගේන්නම් ඉතින්. ඕකේ අරු ඉන්න දැන් උට ගහමු කොහොම හරි මම try කරන්න බින්දුව තියලා ගහන්නම්. අරු ඉන්න බලමු මට බින්දුව තියලා ගන්න පුළුවන් වේද කියලා. බින්දුව තියලා ගහුවොත් එලම් මචං. ඕකේ අතේ තව සද්ද එනවා නම් ගණන් එපා මචං. ඉතින් මචං හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම මේ free fire game එක ගහන කට්ටිය ඇත්තනේ මේ වීඩියෝ එක බලනවා කියන්නේ free fire අනිවාර්යෙන්ම ගහනවා. මගේ මේ අතේ තියෙන ගන් එක තමයි මටම ෆේවරිට්. ඒ කියන්නේ free fire එකේ පළවෙනියටම ආවට පස්සේ ගන්න එක. වෙන ගන්නවට වඩා මේ ගන්න එක සුපිරි ආයෙත්. හරිද? අයි ස්නයිපර් වට වඩා සුපිරි. ඉතින් අර නිකන් හිටියා ආතක් නැතිව ඌ අනිත් පැත්ත බලන් හිටියේ එක වෙදිල්ලක්වත් තියද්දි උත් තිබ්බා. යුතුයකමක් වශයෙන් හැරෙන්න මචං. හරිද? මචං බලමු අපිට ගේම් එකෙන් දෙන තුවක්කුව මොකක්ද කියලා. මොකක්ද ඊට මන් දන්නේ නැහැ. ඉතින් බලන්න ඉතින් දෙනක දුන්න ඒ අපි යම් පිහියර පිහිය ගත්ත කියන්නේ ඉතින් එක ෂොට් එකයි. කෙලින්ම කොහෙට ගහුවත් එක ෂොට් එකයි යන්නේ. හරි දැක්කරි 999ක් ඩැමේජ් එක. ඒකෙන්ම වලපන් කිසි බැනලා ගහනවා වගේනේ ආයි. දෙවෙනි පාර මේකෙන් ගහන්න වෙනයි. ඉතින් තුන්වෙනි පාර බෑ. ඉතින් තුන්වෙනි පාර ගේම් එකෙන් දෙන එකක් ඕ අපි නැත්තම යද්දි ඒක තුනේ හරි ගහපන්. හරි පටන් ගද්දිම ගෙලියා එකම තැන ඉඳලා ගැහුවේ. ඒකාත මැච් දෙකක් තියෙනවනේ. හරි ඒක එහෙනම් හරි බොයිස්. එහෙනම් මං බලාපොරොත්තු වෙන විදිහට බින්දුව තියලා ගහනවා. මේ තුවක්කුව ගත්ත කියන්නේ මම බින්දුව තියලා ගහනවා. ගහනවා සිරාටම ගහනවා. මන්නේ කියන්නේ බෑ. මේ යකා එල් කියන්නේ මම යකා එල් කියන්නේ. අනිවාර්යෙන් විශ්වාස කරන්න. ඕකේ ගහපන්. උට ගහගන්න බෑ. ඌ දුව ඉන්නේ. ටීම් ඩෙත් මැච් වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඊගාවට කියන්න ඕනේ බෙටර් රොයල් එකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්තම් මෙන්න මේ මායි තව එකෙකුයි ගහගන්න එකක්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න. අම්මට උත්සින්න කියන්කෝ. ඉතින් අපි 5යි ඌ 0යි. ඉතින් ඊළඟට ගේන්න ඕනේ මැච් එකක්. ඔයාලා කමෙන්ට්ම කරන්න. හරිද? අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. ඉතින් මචං අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න. දැන් තමගේ වීඩියෝස් බලන 11ක්. යක්කා එල් කියනවන් මට සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ් කරන්න. වචන කියවන්නේ නැහැ මම පාත්තම. හදිසියට කැරට් එක මාරු කරනවද? අපි මුත මාරු කරගන්නවද? අපි හොයමු බලමු. මම වීඩියෝ එක දීලා මට වොයිස් එක දෙන්නේ. ඒකයි ප්ලෝස් නේ කියන්නේ. හරි මම දාගමු. ඉතින් එහෙනම් මසන් ගැම්මරම නම් එහෙනම් තව එකක් ගහමු අපි. තව එකක් ගැම්මරම ගහමු. මට හිතෙනවා මේ ඊළඟ මැච් එක ගැන කන්න වෙයි කියලා. හරි ඉතින් ඊළඟ මැච් එකේ ඉතින් අම්මපා පැරදෙනවා ඉතින් හරිද? මොකද කියනවා නම් මචං ඊළඟ මැච් එකේදී සිංහල කාලෙත් කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ. අනික මචං දෙයක්
මචං මේක පැරදෙනවා. උඹලා දැන් කොහොමද දන්නේ අයනවනේ. හරි මම දන්න විදිහට කියන්න. මම දැනගන්න මචං මෙහෙමයි. මම කෙලින්ම වීඩියෝ එක රෙකෝඩ් කරනවානේ. රෙකෝඩ් කරලා ඉවර වෙලා කෙලින්ම යනවා කැප් කට් එකට. කැප් කට් එකට ගිහින් තමයි වොයිස් එක දෙන්නේ. හරිද? හරි. මැරුණා. නැත්තනේ. ඉතින් මං එකක්ද කොහෙද එකපාරක් හරි දෙපාරක් හරි මුවේ මානවා. මූ ඊට පස්සේ කොහොම හරි මානවා. තුනතාවට පස්සේ මම එකපාරක් මානවා. ඊට පස්සේ එච්චර. තුනතාවට පස්සේ එකපාර ඉතුරු දෙපාර මරන්නේ අරුවමාව. තව මේක දිනලා තව එකක් ගන්නවා. යාළු වෙන්න හැවුවා. ඌ යාළුුන්නේ. මාට වැඩි ඒක. යාළු වුණා නම් පොඩි වැඩක් කරගන්න. මට හිතුණා නේද යාළුුන්නේ නැති කියලා. යාළු වෙලා කාට ගහන්න. දැන් ඌ දැනගන්න ඕනේ යාළු වෙලා මම මැරෙනවා කියලා. එහෙම යාළු ඉන්න ඕනේ. ඕකේ මචං මේ මම කියන ගහනවත් දන්නේ නැහැ. MBS තව නිසා මේ මට කියනක ඔයගොල්ලෝ ගොඩක් හයියෙන් ඇහෙන්නේ නැතුව ඇති. මට වොයිස් උනන්දර මාරි. නෑ මේකත් පරා දෙනවා. ඊට පස්සේ ඊළඟ මැච් එකේ තමයි මම මේ දිනන්නේ. ඊළඟ මැච් එකේ තමයි දිනන්නේ. හරිද? ඊළඟ මැච් එකේදී මට දිනන්න පුළුවන් වෙනවා. හැකියාව ලැබෙනවා දිනන්න. හරිද? ඕම් බලන්තකෝ මන් දිනන ආකාරය. ඊළඟ මැච් එකේදී කැම්මෙන් එකක් ගහනවා නම් ඒ ඔන්න ඒකට මරු ෂොට් එකක් දෙන්න යන්නේ මම. ඔන්න බලන්න කැම්මේ ෂොට් එක අම්මල හොඩු ඩැමේජ් එක. ඔන්න බලන්න ෂොට් එක කොහමද ෂොට් එක නේ. බලක් ගහපල්ලා ෂොට් එක අනිවාර්යයෙන්ද. ඉතින් මේ ෆ්‍රී ෆයර් ගහන කට්ටිය ඉන්නවනේ. ෆ්‍රී ෆයර් ගහන කට්ටිය ඉන්නවනේ මට පාලික් කමෙන්ට් එකක් දාන්න ඕනේ. ෆ්‍රී ෆයර් ගහන්න නැති කට්ටිය මොකක්ද හිල්ලන්නේ. උඹ ෆ්‍රී ෆයර් ගහන්නේ නැහැ කියලා දාන්න. ෆ්‍රී ෆයර් ගහනවා කියන්න මම ෆ්‍රී ෆයර් ගහනවා. හරිද? ඉතින් මචං ඔයගොල්ලන්ට කම්මැලි නම් මේ ෆ්‍රී ෆයර් එකේ මාත් එක්ක ඔන්ලයින් ගහන්න දෙන්න. මම නම දාලා පෝස්ට් එකක් දාන්න මේක අනිවාර්යෙන් බලන්න. හරිද? ඉතින් නිකන් ඕන මාත් එක්ක ඔන්ලයින් ගහන්න එන්න. මම ෆ්‍රී ෆයර් එකේ නම වෙනස් කරන්නම්. අනේ නම ගහලා පුළුවන් නම් එන්න. හරිද? ඉතින් කැමති කට්ටිය හරිද? කැමති කට්ටිය මම බලයෙන් ගන්න. ඒ කියන්නේ කැමති කට්ටිය විතරක් එන්න. මේ වීඩියෝ එක බලන්න නිකන් යන්න නැත් එපා ඉතින් හරිද? මම කලින්ම කිව්වනේ පටන් ගද්දිම කරන්න ඕන දේ ගැන. ඒ දේ අනිවාර්යෙන්ම කරන්න හරිද? මූ තව දෙපාරක් ගහනවා. ඒක මැච් එක පය දෙනවා. එතනින් වීඩියෝ එකත් ඉවර වෙනවා. එහෙනම් මචං බයි. හරිද? අතට ගිහින් නම් බයි.